හොඳයි. අද අපි කතා කරමු කොමර්ස් ස්ට්‍රීම් ස්ටුඩන්ට්ස්ලා කොහොමද බුද්ධිමත්ව තමන්ට ගැළපෙන හොඳම සබ්ජෙක්ට් කම්බිනේෂන් එක තෝරගන්නේ කියලා. දැන් කොමර්ස් ස්ට්‍රීම් එක බැලුවාම ඒකේ තියෙන ට්‍රැඩිෂනල් සබ්ජෙක්ට් කම්බිනේෂන් එක තමයි accounting, business studies, economics. ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව කියන මේ විෂයන් තුන. එතකොට මේ විෂයන් තුන ඇත්තටම ඉතාම හොඳ විෂයන් තුනක්. හැබැයි කොහෙවත් රූල් එකක් නැහැ කොමර්ස් ස්ට්‍රීම් ස්ටුඩන්ට්ස්ලා අනිවාර්යයෙන්ම මේ විෂයන් තුනම කරන්න ඕන කියලා. එතකොට මේ විෂයන් තුනට අමතරව මොන වගේ විෂයන්ද විකල්ප විදියට කරන්න පුළුවන් විෂයන්. මෙතනදී තමන්ගේ හැකියාව, තමන් කැමති මොකටද, තමන් වැඩිපුරම කැමති තියරිටිකල් සබ්ජෙක්ට්ස් වලටද, මැත්ස් රිලේටඩ් සබ්ජෙක්ට්ස් වලටද, ඒ කියන්නේ ගණන් හදන්න තියෙන සබ්ජෙක්ට්ස් වලටද කියලා තමන්ම ඇනලිසිස් එකක් කරලා බලලා තමයි සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න ඕන. එහෙම නැතුව ක්ලාසස් වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලලා තමන්ගේ යාළුවා කරන නිසා එහෙම නෙමෙයි සබ්ජෙක්ට් එක තෝරගන්න ඕන. තමන් ඇත්තටම දක්ෂ මොනවටද? තමන්ට පුළුවන් මොකද්ද? තමන් කවුද අනාගතේ වෙන්න කැමති? ඒ වගේම දැනට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අයියලා අක්කලා කරපු සබ්ජෙක්ට්ස් ඇත්තටම මේගොල්ලන්ට විශ්වවිද්‍යාල ජීවිතේ උපයෝගී වුණාද? එහෙම නැත්නම් ඒගොල්ලෝ දැන් හිතනවාද අපරාධි මේ සබ්ජෙක්ට් එක කරලා ආවනම් මීට වඩා හොඳයි කියලා යම් පසුතැවීමක් ඒගොල්ලන්ගේ තියෙනවද? ඒ හැම දෙයක්ම අහලා දැනගන්න. නිකම්ම ක්ලාස් ඇඩ් එකක් බලලා හරි අනිත් එක්කෙනා කියනවා නිසා හරි යාළුවා කරන නිසා හරි කියලා එහෙම නැරෝ ඩිසිෂන්ස් ගන්න එපා. පටු විදියට හිතන්නේ නැතුව පුළුල් විදියට හිතලා බලලා ඇයි මම මේක කරන්නේ? මොනවද මගේ තියෙන හැකියාවන්? මගේ හැකියාවන් වලට ගැළපෙන සබ්ජෙක්ට් එකද නැද්ද කියන එක තමන් අනිවාර්යයෙන්ම හිතලා බලලා සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕන. ඒත් එක්කම ඔයගොල්ලන් නිකම්ම සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි ඇත්තටම ඔයගොල්ලන් ස්ට්‍රීම් එකේ මීඩියම් එක තෝරද්දි සිංහල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද කරන්නේ කියලා තෝරනකොටත් අනිවාර්යෙන් තමන්ගේ හැකියාව ගැන හිතන්න. තමන්ට ඉංග්‍රීසි හොඳට පුළුවන් නම් ඇයි සිංහල මීඩියම් කරන්නේ? අනිවාර්යෙන්ම බිස්නස් වලට කියන ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. ඒක නිසා ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්න හැකියාව තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි මීඩියම් තමයි කරන්න ඕන. ඒ වගේම STEM ස්ට්‍රීම් එකට යන සබ්ජෙක්ට් එකක් කිසිම එකක් නැතුව කරනවට වඩා තමන්ගේ හැකියාව තියෙනවා නම් STEM පැත්තට බර සබ්ජෙක්ට්ස් තෝරගන්න. ස්ටැටිස්ටික්ස් ඒ වගේම IT සබ්ජෙක්ට් එකක් තමන් කැමති නම් තෝරගන්න.